ලංකාවේ වැඩියෙන්ම රෙජිස්ටර් වෙලා තියෙන වාහන තුනෙන් එකක්. පලවෙනි සර්විස් එක 1000 කරන්න කියලා තියෙනවා. ඒක යූසර් මැනුවල් එකේ යූසර් මැනුවල් එකේ තියෙනවා. පස්සේ අපිට 5000ට කරන්න පුළුවන්. 25ක් අවට කරනවා දුරදුවද්දී. ඒක කියලා තියෙන්නේ මේ වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ 95 පෙට්‍රල් ගහන්න කියලා. අද අපි රිවිව් කරන්න යන්නේ ලංකාවට 2025 වාහන ගෙනන පටන් ගත්තට පස්සේ වැඩියෙන්ම ඉම්පෝර්ට් කරපු වාහනයක්. ඒකම වාහන රෙජිස්ට්‍රේෂන් අතින් ස්ටැට්ස් ගත්තොත් එහෙම ලංකාවේ වැඩියෙන්ම රෙජිස්ටර් වෙලා තියෙන වාහන තුනෙන් එකක්. හොන්ඩ වෙසල් එක. හොන්ඩ වෙසල් කියන්නේ ලංකාවේ මිනිස්සු අතර 2014 ඉඳන් වගේ බොහොම ප්‍රසිද්ධ වාහනයක්. ජපානයේ නිෂ්පාදිත මේ වාහනේ 2021 ඉඳන් එන්නේ මේ ෆේස් මොඩල් එක. හැබැයි 2024 දී මේකේ පොඩිපොඩි වෙනස්කම් එක ෆේස් ලිෆ්ටක් එනවා. මේ අපි ගාව තියෙන වාහනේ 2025 Z කියන ට්‍රීම් ලෙවල් එකේ වාහනයක්. ලංකාවට මේකේ ට්‍රීම් ලෙවල්ස් 4කින් වාහන ගෙන්නනවා. X, X Hunt, Z ඒ වගේම Z Play. මේ වාහනේ ලංකාවට ඉම්පෝර්ට් කරගන්න විදි දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා කම්පැනි එක through ගෙන්න ගන්නවා නම් මේක HRV RS කියන මොඩල් එක තමයි එන්නේ. ඒක දන්න තරමින් ලක්ෂ 230ක් වගේ මුදලකට තමයි ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඇවිල්ලා Z Play කියන JDM මොඩල් එකේ ඉක්විවලන්ට්. ඒ කියන්නේ ඒක හා සමාන ෆීචර්ස් එක්ක එන වාහනේ. මේ වාහනේ ඒ කියන්නේ මේ Z කියන ට්‍රිම් ලෙවල් එක ලංකාවට පර්සනල් ඉම්පෝර්ට් කරපු වාහනයක්. මේ වාහනේ සාමාන්‍යයෙන් ලක්ෂ 200ට අඩුවෙන් ඔයගොල්ලන්ට ලංකාවට ගෙන්න ගන්න පුළුවන් පර්සනල් ඉම්පෝර්ට් කරගත්තොත්. මේ වාහනේ ඇලෝවීල් එක අපිට 18 ඉන්ච් ඇලෝවිල්ලයක් හම්බෙනවා මේ Z එකේ Z Play එකේ විතරයි. අර X එකේ X Hunt කියලා මම කියපු ට්‍රීම් ලෙවල්ස් වල හම්බෙන්නේ 17 ඉන්ච් ඇලෝවීල් එක. ඒකම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ඉතාලම හොඳයි. මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක 20 centimeters, ඒ කියන්නේ 200 millimeters වගේ හම්බෙනවා. ඒ වගේම මේ වාහනේ මීටර 4.3ක් දිගයි, මීටර 1.8ක් පළලයි, ඒ වගේම මීටර 1.6ක් ඕල්මෝස්ට් මේ වාහනේ උසයි. මේ වාහනේ ෆ්‍රන්ට් විව් එක ගැන කතා කරොත් එහෙම මේ ෆ්‍රන්ට් විව් එක මම හිතන්නේ ගොඩක් අය ඒක දැකලා තියෙන වාහනයක්. ඒකින්ද විශේෂ දේවල් කියන්න දෙයක් නැහැ. ඉස්සරහා ෆ්‍රන්ට් ග්‍රිල් එක සෑහෙන ලොකුවට තියෙනවා. ඒක මෙතන මේ හෙඩ්ලයිට්ස් වල මේ උඩ කෑල්ල තමයි ඩේ ටයිම් රනින් ලයිට් එක ප්ලස් සිග්නල් එක විදිහට වැඩ කරන්නේ. ඒකම ෆොග් ලයිට්ස් තියෙනවා, LED ෆොග් ලයිට්ස්. මේ වාහනේ මේ මොඩල් එකට 360 කැමරා එකක් එන්නේ නැහැ. බට් මේක ඉස්සරහා සෙන්සර්ස් මවුන්ට් වෙලා තියෙනවා. ඒකම ටෝ හුක් එකක් බලා ගන්න පුළුවන්. මේ වාහනේ EHEV කියලා තමයි Honda නම් කරන්නේ. මොකද මේ වාහනේ 1.5 ලීටර් 4 සිලින්ඩර් පෙට්‍රල් එන්ජින් එකකුත් ඒ වගේම මෝටර්ස් දෙකකිනුත් සමන්විත වෙනවා. ඒ හින්දා මේ වාහනේ එන්ජිමෙන් විතරක් හරි එහෙමත් නැත්නම් එන්ජිමයි මෝටරයි දෙකම එකතු වෙලා හරි එහෙමත් නැත්නම් මෝටරෙන් විතරක්ම හරි රන් කරන්නත් පුළුවන් හැකියාව මේ වාහනේ තියෙනවා. රියර් view එක ගැන කතා කරොත් එහෙම මේ වාහනේ ටේල් ලයිට් එක මේකට ඉන්ෆයිනයිට් ලයිට් එකක් වගේ මොඩර්න් ඩිසයින් එකකට තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒකම වෙසල් කියලා බැජ් එක ඒකම මෙතන EHEV කියන ලෝගෝ එක දාලා තියෙනවා. ඒකම සාපේක්ෂව බැලුවාම මේකේ පිටිපස්ස පොඩ්ඩක් උස ගතියක් තියෙනවා. ඒකම මේකේ රියර් වයිපර්ස් උත් හම්බෙනවා. මේ වාහනේ ඉලෙක්ට්‍රික් ටේල් ගේට් එකක් හම්බෙනවා. මේක මේ ගෙස්චර්ස් වලිනුත් ඕපන් කරගන්න පුළුවන් රියර් බූට් එක. බූට් එක ගැන කතා කරොත් එහෙනම් මේ දෙපැත්තෙම ලයිට්ස් තියෙනවා. ඒක මෙතන ග්‍රොසරි හුක් එකක් තියෙනවා. මේ මෙතන ග්‍රොසරි හුක් එක ලයිට්ස්. ඒක මෙන්න මෙතන තමා තියෙන්නේ ඉමර්ජන්සි කිට් එක ප්ලස් මං හිතන්නේ ටයර් රිපෙයාර් කිට් එක. පල්ලෙහා ගත්තොත් එහෙම ලොකු ස්පේස් එකක් නැහැ. මෙතන පොඩි ස්ටෝරේජ් ස්පේස් එකක් තියෙනවා. මේ ඉස්සරහා කොටසේ තියෙන්නේ මේ හයිබ්‍රිඩ් බැටරි එක. මේකේ මේ මෙතන මේ බූට් ඒරියා එකේ මේ උඩ තියෙන කන්ට්‍රෝල්ස් ගැන කතා කරොත් අපිට පුළුවන් මේක මේ ගානට අගෙන අවශ්‍ය හයිට් එකට ගෙනල්ලා මේක ඔබාගෙන හිටියාම මේකේ මේ මෙතන හෝල්ඩ් වෙලා තියෙනවා. ඒකම මේ සයිඩ් එකේ මේ තියෙන බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මොන හරි ග්‍රොසරි අයිටම්ස් මොනවා හරි අපි බූට් එකේ දාන දෙයක් අරගෙන එළියට ගියාට පස්සේ ඔටෝමැටිකලි මේක ක්ලෝස් වෙන විදිහට සෙටප් කරන්න. ඒක අර කී එක තියාගෙන ඉන්න එක්කෙනා එළියට ගියාට පස්සේ යම්කිසි ටයිම් ෆ්‍රේම් එකකට පස්සේ ඒ සෙන්ස් වුණාම මේක ක්ලෝස් වෙනවා ඔටෝමැටිකලි. මේ වාහනේ කී එක ගැන කතා කරොත් එහෙම මේ කී එක බොහොම නෝමල් කීයක් ඉන්නේ. මේ පැත්තේ Honda logo එක තියෙනවා. ඒකම මෙතන ෆිසිකල් කී එක අපිට එළියට ගන්න පුළුවන් මෙතනින්. ඒකම අනිත් පැත්ත හැරෙව්වාම ලොක් අන්ලොක් ඒක මෙතන හෝල්ඩ් බටන් එක තියෙනවා. ඒක හරහා අපිට පුළුවන් රියර් ටේල් ගේට් එක ඕපන් කරගන්න. ඒක නැවත ඔබාගෙන හිටියාම මේක ඔටෝමැටිකලි ක්ලෝස් වෙනවා.
මේ වාහනේ මේ වාහනේ මේ ග්‍රවන්් කලියරන්ස එක සාමාන්‍ය උසේන්ද එන්ට්‍රන්ස් බොහොම පහසුයි ඒකම මේක අර ඕල් බ්ලක් ඉන්ටීරියක්වා ගත්තේ මේකනින් අර බෝත් ලෙද ප්ලස් ෆ්‍රෙක්සින් තියෙනවා මේක සීටස් ගත්තොත් එහෙම මේකනම් සීට් කන්ට්‍රෝල්ස් මැනුවල් තමයි එන්නේ ඒකම හෙඩස්පේස් ගැන කතාකරොත් සාපේක්ෂ හොඳ හෙඩස්පේස් ඇතින එක මේ ලෙක් රූම එකත් කම්ෆටබල් පස් ටිම්පේෂන ගත්ත එම ඇතනම නර ගොඩක් බ්ලක් පිල් එතවෙන මේත් මේ සොෆ්ටච් තමා තියෙන්නේ මේ උඩම ටික හඩ ප්ලාස්ටි කනිට්ගෙන සොෆ්ටච් මේකෙත් පරණය වගේ තම මේතන මේ අර පොඩ්ඩක් උඩින් තමා තියෙන්නේ ඩෝ හැල්ල එක රියන්ට්‍රස් රිය සීට් කන කතාකරොත් එම මේ රියකට තෙන්ට්‍රස් බොහම පහසුයි ඒක මේ දැම්මම් මේ ඉස්සර මේ ෆන් ්‍රයිව සීට් එක පුළුවන්තරම් පසර කරලා තියන්නේ මේ පේනවා මේක ඉතාම හොඳ මේ ලෙක්ස් පේස් ඇත්තින ඒකම හෙඩරුම් එකත් සාපේක්ෂ ඉතා හොඳයි ඒගන්න ලාවට ඔලුවට ගෑවෙන ලෙවල එක විදින මට එක අවුලක්න ඒගැන් සාමායන් සාපේක්ෂ හොඳ වාඩලෑන්න පුල ඒකම ්‍රිය සීට් එකත් ඉස්සරහ තියෙන ෆැබ්‍රික්ස් ප්ලස් ලෙද ෆිල් එක තමා තියෙන්නේ මේ පේන අයිසෝෆික්ස් පෝට්ස් දෙකක්ම තියෙන මහිතන්න මේන් සීට් එකට එක මෙතන මේ මංකිවගේ හෙඩ්‍රස් තුනයි සාපේක්ෂව දෙන්නෙක් මං වගේ මගේ සයිස් වගේ දෙන්නෙක්ට ශේප් එක පුළුවන් වඩලා යන්න දෙන්නෙක් හොඳරම් ප්‍රමාණ පුලම් තුන්ගෙනෙක්ටන ගොඩ අමාරි වගේ හැබැයි මෙතන රිය ඒසි වෙන්ස් හම්බෙනවා ඒක මෙතන මේ පල්ල හැට වෙන්න මේ චාජින් පෝට් සම්බෙන USB-C චාජින් පෝට් සම්බෙන ඒටික තම මහිත රිය සීට ගොඩක් මෙම කරන දෙවල් තියෙන එක මෙතන ස්පීකස් ටික තියෙන හින්දා මේ බොටල් හෝල්ඩ එක තියෙන්නේ ද පොඩක් ළඟට වෙන්න වගේ තින එක මට තන පොඩක් කන්වීනිය ඩිසයින් නැක් කියලා සාපේක්ෂ ගත්තොත්හෙම එක මේ ලයිට් සොක්කොම මේ මෙහෙම මේ පොඩක් ස්වයිප් කරහම් මේක ඔටෝමටිකලි ඕෆ් නම ලයිස් මේක මීට කලස්ට එකයි ස්ටීරීම් විල්ල ගැන කතාකරතය මීට කලස්ට එක මේ රයිට්ටන් සයිඩ් එක අපිට එක හම්බෙන්නේ නිකං මේ කිලොමකද ස්පීඩ් මීට එක හම්බෙන ඒකම වම් පැත්ත තම මේ ඩිජිටල් මීට එකක් හම්බෙන්නේ ඒක අපිට මේ ඩිෆෝල්ට් එන්න මේ අර ගැන චාජිං කොහොමද වෙන්න එකම් පව හිංජින් පවකෝ දිරද යන්න කියලා මේ වෙන එක ඒක පල්ලහැන් අපිට බලාගන්න පුලන් අර ඒවී නං අපි දැම් මේ පාන ස්ටාර්ට් කරලා මූවෙන්න්නතු දන්න එතකට මේක ඒවී මොඩ්ඩ තම තියෙන්නේ මේ ඒක ගැනත් අපි පොඩි සඳහනක් කරන්න යන්න ඒක මෙතනින් අපිට පුළුවන් මේ ස්ටීරිම් වීල් එක මෙන්න මේ බටන්ස් වලින් අපිට පුළුවන් මේක කන්ට්‍රෝල් කරන්න මේ මොනට යන්න පුළුවන් කියලා ඒක එතකොට අපිට ෆුවල් එෆිසින්සියගේ වගේ මේ ජපනිසලින් තම තියන මේ කර ඩිය මොඩ්ලකින්ද ඒක ඉම්පොටන්මට්ගේ තියෙන සියලුම ඔප්ෂන්ස් වගේ මේ හරහා අපිට බලාගන්න පුළුවන් මේ වාහන මෙතන රයිටන් සයිඩ් ගතු ස්ටේරීමිල්ල එක හැ පැත්තේ රයිටන් සයිඩ් එක තියෙනවා මෙතන බූට් එක ඔපන් කරගන්න ඒක මෙතන පාකින් සෙන්ස සොන්න කර ඒම ට්‍රක්ෂන් කන්ට්‍රෝල් ඕ් කරගන්න ඒකම අපි ස්ටියරින් වීල්ලෙක් ගැන කතා කරොත්හෙම මඟ ඉස්සල්ල කන්ට්‍රෝල් කල පෙන්න්නවාගේ මෙතනර ඉට ක්ලස්ටෙක් කන්ට්‍රෝල් කන්න පුල මෙන මේ බටන්ස්වලින් එක මෙතන වොයිස් කමාන් ඔප්ෂන්ස් දියතින එක මෙතන මීඩිය පොලියුම් එක අඩවැඩි කරගන්න පුළුව එක මීඩිය නෙක්ස්ට් කරගන්න වගේ දේවල් ගන්නල එකම මේ ස්ටිරමිල්ල එක රයිටන් සයිඩ් එක මේටික තියෙන්නේ කස් කන්ට්‍රෝල්ලට කස් කන්ට්‍රෝල් එක කන්ට්‍රෝල් සමා තියෙන්නේ එතනට මෙතන පල් හැමෙන්න මේ හරහා පුළුවන් අපිට මේ ස්ටියරිම් වීල් හීටිං කන්ට්‍රෝල් කරගන්න ස්ටියරිම් වීල් එක හීට ලෙවස් කන්ට්‍රෝල් කරන එකම එක පැඩල් ශිප්සෙනවා වාහනේ ඔන්න ඔෆ් කරගන්න මෙතනින් දකුණු පැත්තෙන් තමයි එක තියෙන්නේ ඒකම මෙතන තමා බ්‍රයිට්නස් අඩවැඩි කරගන්න මේක මේ මීට ප්ලස්ට එක සුපුල් පරදි මේ ලෙෆ්ටන් සයිඩ්ගේ වයිප කන්ට්‍රෝස් තින රයිටන් සයිඩ්ගේ ලයිට්සන් ඉන්ඩිකට ලයිට් කන්ට්‍රෝල්ස් තියෙනවා මේකේ මේ ඒසි කන්ට්‍රෝල් එක මේකන යාවෙන් කන්ට්‍රෝල් එක ගැනත් පොඩ්ඩක් කතා කරන්න මේක මේ එන මෙතන පල්ල ඇතින්නේ කම්පිලි කරෝස් කළ දානක ඒකම මෙතන නෝමල් ෆලෝ එකක් ලබාගන්න පුලන් අපිට මේ මෙන මේ මැද තිය ලෙලනම ඒක මෙතන මේ උඩත් අපිට ඔප්ෂන දෙදන ඒක හර අපිට නිකන් අර ඩිස්ටිබියුට් වෙලා යනවාගේ හදාගන්න පුළුවන් ඒසි එක මේ අප අර මූුණට එක පාට එන්න නැති වෙන විදියට ඒක මම දැකු සුවිශේෂී වීච එකක් කියලා කියන්න පුළුවන් ඉන්ෆටේන්මන් සිස්ටම් ගැන කතාකරොත්තම ඉන්ෆටේන්ම සිස්ටම අපි දැම මේ හෝම එක ඉන්න මේක ඔක්කොම ජපනිස්ලින් මේ කර මංකිවන ජඩම් මොඩ්ලයක් ඉන්න මේක ඔක්කොම ජපනිස්ලින් එන්නේ මේක මං හිතන්නේ ස්ටෆඩ්ඩයෙන් ගත්තොත් ඒන මොඩල් එක ඉංගලිෂ් වලින් එන්ඩෝන පොත හැටියට මේක
මෙතන මේ අපි නිකන් ජෙනරලි කතා කරගෙන යොත්තෙම Apple CarPlay එකම Androidට වයර්ලස්ලි කනෙක් කරන්න පුළුවන් ඒක Bluetooth audio එක මෙතන මේ තියෙන නැවිගේෂන් එක මේ කර ජපයන් වලට මෙම කරම නැවිගේෂනයක් FM එක පස් කෝල්ස් තියෙනවා එකම මේ මෙතනත් මේ අර සෙටිංස් ටිකක් තියන්නේ ඉන්ෆොටේන්මන්ට අදාලව ඒකත් ඔක්කොම ජැපනිස්වලින් තමා තියෙන්නේ ඒක මෙතනින් ගන්න පුළුවන් අර ට්‍රිප්පල එක ට්‍රිප්සල ෆල් එෆිෂන්සික වගේ දේවල් අපට බලාගන්න පුළුවන් ඒකර එකගේ අයිකන් සඳුරගන්න පුළුවන් හිද අදුරගන්න පුළුවන් වෙලා තින එකක් ඒක මේ තියන්න වෙහිකල් සටිංස් වලට අදාල ඔප්ෂන්ස් මේ කර ගොඩක් දේවල් ලංකාවට ගොඩක් සපෝට් කරන නෑ අපිට මේල්ලි විතින් Apple CarPlay plus Androidට අපිට කනෙක් කල තියාගන්න පුළුවන් මැප් එකුණත්තින් ඒක හරහා අපිට දාගන්න පුළුවන් හැබැයි ඒක මීට ක්ලස්ට එකට මේ මීට ක්ලස්ට එකට පදින්නේ නැහැ නිවිගේෂනුන් කරාම හැබැයි අර මෙතරින් ගෙන ඩිෆෝල්ටන මැප් එකන ඒකට මීට ක්ලස්ට එකටම ඇන්ට කරගන්න පුළුවන් මෙතන මේ ඩෑස්පෝඩ් එකෙන කන්ටරෝල් කතාකරොත් මෙතනින් මැදින් අපිට සඩ්ලයිට් වලට බට්නගෙන එක මෙතන 12 කලයිමට් කන්ටරෝල් එකක් තියෙන්නේ එක මේ ඒසි කන්ටරෝල්ස් වලට ගොඩක් සයිඩ් එකට වෙන්න මෙතන සීටස් බලාගන්න පුළුවන් මේ ඩ්‍රයිවන් පැසෙන්ජ දෙන්නට ඒක මේ මෙතන තමා අපිට කන්ටරෝල් ගන්න පුළුවන් මේගේ මේ එයා කන්ඩිෂනි කම්පලීටලි ඔන්න කරන්න පුළුවන් මේතනින් ඒකම මෙතන සිංකොප්ෂන් එක තින දෙපැත්තම සිංක් කරගන්න අපි ඒක මේකරොත්තේම මේ අපිට පුළුවන් එක පැත්තකට වෙනස්සෙන විදියට කන්ට්‍රෝල් කරගන්න ඒකම මෙතන මේ ඔටෝමැටික්කුත් පුළුවන් මේක මෙ කරගන්න ඒ හැමදේම මේ අපිට ඩිස්පලේ එකෙත් බලාගන්න පුළුවන් ඩිස්පලේ එක දැන් එක ඔන්න වුණා එතකොට මේ ටෙම්ප්‍රශයක මෙදින දැන් පැස මේ ඩ්‍රයිවක සයිඩ් එක ම වැඩි කරම අඩු කරම ඒඩක්කොම් බලාගන්න මේ ඒක මොටෝමෝඩ් එකත් තියෙනවා ඔටෝමෝඩ් එකත් ඒ ක්ලස්ට එකේම තමා තියෙන් ඒකම සර්කිලේෂන් ඔන්න කරගන්න පුළුව මෝඩ්ස් ඒකම ඩිෆරස්ට්‍රේෂන් පස් ඒක විතර අයික ඔ කල්ල බ්ලොග තර කොන් කල තියාගන්න පුළුව මෙතැන්ටාවහම USB-C plus USB-A අවට්පුට්ස් දෙගත් තියෙන එතන එකක් නම් චාජිංව අනිත්තක මහිතන මීඩිය ශරගල මෙතන පොඩි ස්ටෝරේජ් පේස් ඇත්තියෙනවා එක මෙතන මේ ගියලීවකට ඉස්සරහයින් අපිට පුළුවන් වලස් චාජිං ස්පොට් එකක් බලාගන්න මේක මේ හොන්ඩවල මංගේදන අයිකොනික් ගොඩක් ඒව තියෙන්නෙම මෙතන තමා වලස් චාජිං ස්පොට් එක එකම ගියලීවේක කලාගන්න පුළුවන් කන්වේශනල් ගියලීවයක් ඒකම මේරිය කියෙන අපිට නර ලෙද ස්ටිචිංස් බලාගන්න පුළුවන් මේක නිත්තැන් ගොඩක් කලට බලාගන්න පුළුවන් මෙන්න මේ ස්ටීන විල්ල එක තමයි ඊට පස්සේ මෙතැනට ආවට පස්සේ කප්හෝල්ඩස් දෙකක් තියෙනවා මේ ග්‍රිප්ස් එක්කම ඒකම් මෙතන පාකින් බ්‍රේක් ඒක බ්‍රේක් හෝල්ඩ එක තියෙනවා එකම ඩ්‍රයිවිං මෝඩ්ස් දෙක මෙතනින් සටප් කරන බල එක මෙතන හිල් ඩිසන්ට් කන්ට්‍රෝල් එකට බට්න එක තියෙනවා ආම්රෙස් එකට මේ පොඩි ස්ටෝරේජරය ඒකම අපි හෝල් එක එනවා මේක අර මෙතන ෆන් ඉස්සරහ මේ ගියලියක එතන උඩ තම පොඩි බටන ඇතින එකත් එක් තම අපිට ගිය කන්ටරුණ අපි රිවස් එකට දැම්මට පස්සේ මේ රිවස් කැමර කොන්න එක මෙතන මේ එලාම් එකක් ඇහෙනව ඇති කියලා හිතනවා ඒක අපිට මේ වියස් කීපයක් අපිට ජෙස් කරගන්න පුළුවන් මේ නිකං වයිඩන් වියයක් වගේ මේ වගේ මෙතන කෙලින්ම පල් හැමනොත් තියනික බලාගන්නත් පුළුව සරවන්ඩිං කොහොමද කියලා ඒ අර කවරයනවනම් වගේ මෙතන අපිට ඉන්ඩිගේට් වෙනවා ඒක බලාගන්න පුළුවන් රිවස් කැමරයක මේ අර 360 කැමරයකට මගතන කැමරස් කිහිපයක් තමයි අඩු ඔල්මෝස්ට එබ්‍රතිං තියෙනවා 360 වෙන්න කැමරස් මයිතන ඉස්සරහටයි මේ සයිඩ් එකටයි තමා තව අවශ්‍ය වෙන්නේ මේක ඩ්‍රයිවින් මෝඩ්ස් තුනක් තියෙනවා ඉකෝන් එකම නෝමල් ලයගේම ස්පෝර්ට්ස් තමා තියෙන්නේ මේ අපි මුලින් පොඩ ඉකෝන් කියන එක ගිහිල්ල බලමු සාමාන්‍ය ලෙවලේ ඇක්සලරේට් කරහම ඇක්සලරේෂන් එක සාපේක්ෂ හොඳයි සද්ධයක් නැතිව තරං ඒක මට කියන්න බැරන මේක සාමාන්‍යයෙන් නුත් මේ කොළඹ දිව්වත් සාමාන්‍යයෙන් විස්සර වඩා මේ ෆූල් එෆිෂන්සි එකක් ලබාගන්න පුළුවන් ඒක මේක හැන්ලිින් නම් මාර්ම ස්මූත් මංහිතන මේ වෙනකං විවිය කර වාහනවලින් ස්මූත්ම හැන්ලිින් තියන්න මේක කියල බයනතු කියන්න පුළුවන් මේ ඉකෝන් එක අපිට මංගතන යනගමම මාරු කරන්න පුළුවන් මේක ඩ්‍රයිමෝඩ් එක මේ අපි දැන් නෝමල් කියනකට මාරු කරල බලම එතකොට නම් පැහැදිලම එක්සරේෂන් වෙනසක් දැනෙනවා
මගේ පිටිපස් ඉන්න යාලුවටික මට වෙන මෝන්ට මුණ බලාගන්න මේ ඇක්සල්රේෂන් මුල පැහැදිලි වෙන සබ් බලාගන්න පුළුවන් මේ යද ඒක මර කන්ට්‍රෝලිං මාර්ම ස්මූත් කියල කියන්න ඕන ඒකින් දර මේ තාම නෝමල් මෝඩ් එක ඉන්න ඇත්තමකිවොත් ස්පෝට්ස් මෝඩ් එකට දැම්මවත් නෑ මේ හැ පොඩ්ඩක් ඉකෝ මෝඩ් එකට වඩා තේරෙන වාහන යාරපට රේස්සනවාගේ දේවල් දැනෙනවා මේ පාගනකොට නෝමල් මෝඩ් එක යද්දි බලමු පොඩ්ඩක් ඉඩ තියෙන තැනකද ස්පෝට්ස් මෝඩ් එකට මාරු කරගන්න අපි දැන් ස්පෝට්ස් මෝඩ් එකට මාරු කරන මේ ස්පෝට්ස් මෝඩ් එක නම් ඇක්සලරේෂන් ඉතාම ඉතා හොඳ රේස්සෙන සද්දේ දැනෙනවා ගැන් රේසන ඇහෙන වගේම දැනෙනවා මේ එකම එක්සලරේෂන් එක ඇත්තරම දැනෙනවා මේ කැර ළඟින් කවුරට යනකොටත් මේ දැම පැඩිගලිමට 40 වගේ වගේ ඒත් මේ ඉන්ඩිකේට්නවා බ්‍රේක් කරන්න කියලා එක හෙම මේ ඒකම ස්ටේරීමීල්ලගේ අත ගත්තොත් එහෙමත් ඒකත් ඉන්ඩිකේට්නවා මේ පැඩ කිලෝමට 75 වගේ වේගේට ඉතාම පාසුවෙන් ළඟා කරගන්න පුළුවන් මේ මැනුවබිල්ටි ගැන අපි දානන් කොච්චරද වගේ ටර්නින් රේඩියස්යක් ගන්න තියෙනවාදි කියල මෙයානේ සාමාන්‍ය බ්ලයින් ස්පොට් මොන්ට්‍රේනුත් තියෙනවා මෙතන මේ ඒක වැටෙන්නේ මේ සයිඩ් මිරයක සමහරවාලන්න මෙතන මීට ක්ලස්ට එක වැටන මේක වැටෙන්නේ සයිඩ් මිරයගේ මේක අර මැනුවලි අපිට කන්ට්‍රෝල් කරගන්නත් පුළුවන් අපිට මේ පැඩල් ශිෆ්ට සලින් කෝනරනුත් හොඳයි මේ මංහිතන පිටිපස්ස යනයට එච්චර අමාරුවක් නෑ කියලා මේ පැඩිකලට හැට පහට වයි ගිහිල්ලා අපි වංගුව ගත්තේ එතරං අපහසුවත් දැනෙනවා කියලා හිතෙන්නේ දැන් අපිට මේ වගේ තැනකද අපිට බ්‍රේක් හෝල්ඩ් බට්න එක ඔබල බ්‍රේක් හෝල් බට්න ඔබල අපිට පුළුවන් මේක දැන් ම බ්‍රේක කතාල තියන්නේ මෙතන ඉට පස්ස අපිට ඇක්සලේට් කරපු ගමන් එක ආපවසරයක් අපිට කන්ට්‍රෝල්ලක් ගන්න පුල මේක මේ දැන් පර්සල් ඉම්පෝර්ට් කරන පස්ස කොහොමද මේ සර්විසිංවල්ට ස්ටෆඩ් එක රජිස්ට කරන්න ඕනද මෙහම අපිට කැමති නම් ස්ටෆඩ් එක රජිස්ට කරල සවිස් කරන්න පුළුවන් නැත්තන් අපි පර්සනල් ඉම්පෝර්ට් කරද අපිට ඉම්පෝර්ට් ගෙන ක්ස්පෝර්ට් කෙනෙක්න්න ඒ ජපානගවන ඒක්ස්පෝර්ටකින් සාමාන්‍යෙන් අපිට හම්බෙන වරන්ටික දැ මේවාන ඇතරමට මැක්සිටි වරට එම නැත්ත සමහර කට්ටියගේ ස්ටර්ලිං වරන්ටි කෝබේ වරන්ටි කෝබේ වරන්ටි කියන්න ටෝමිරාශ දෙන එක එතකට මොන ෆීකන්සි කොමද මේක මේ කැන පන්දයන් පන්දාටද මුලින් දම තියන්නේ පලවෙනි සවිස්සක දාහෙක් කරන්න කියලා තියෙනවා ඒ යුසමැනුවල යස මැනුවල තියෙනවා ඊට පස්සේ අපිට පන්දයන් පන්දාට කරන්න පුළුව මේකවා සීරෝමයිලේ සීරෝමයිලේ එතකොට මේක මේ කොච්චර කාලයක් ගියාත ඉම්පෝට් කරලා මෙහට එන්න මම ඔක්ෂන් එකෙන් ගත්තට පස්සේ ඇතර මේ මම ඔක්ෂන් එකෙන් තෝරල ගත්තවාන ඔක්ෂන්ගෙන් විඩ්ඩක තින්නට පස්සේ සති දෙකෙන් වගේ අපි ශිප් කර සති දෙකත් තුනත් අතර කාලකින් ශිප්පුුණ ට පස්සේ දවස් 15 වගේ ලංකාවටාව පස ලංකාවටාවට පස්සේ ඉතින් අර ක්‍රිය කරගන්න යාමට ටික පරක්කුණේ මේ නැවනට ොඩා කාලයක් යනවා ඩොකමන් සුත් වෙලාට ඇවිල්ල ලියකරගන්න සමට ටක්සවල දවස් 14ක් විතර දැනට කොම ක්ස්පිරියන්ස එක දුර දියෝවාහම නැතන් කළම්බු විතරද ගොඩම දැන්ට කොළම්බුගේ මක එක ගමන වරහිදන් ආපු එකයිසා මගේ පැත්යි තංගල් පෙතර ගොඩ්ඩක් ගියාමක 25ට කරනවා දුරදුවත්දී ඒ අප යන වේගේ මත ඩිපෙන්ඩ දැනට එච්චර වේගින් ගියන සාමාන්‍ය 80ට වගේ තියන්කල් මහිතන 30ක් කිට්වෙන්න කර සීට වගේ ගිය විස්සත් විසි පහට අඩුවෙන් කරන සියට විතර තම ට්‍රෆික්ගේ කොළඹ ඒත් විස්සෙන් ගොඩ දෙල්ගන්න ට්‍රෆික් පොලිවිශන්සේ ඉතාම සාමාන්‍ය සර්විස්සයකට කියක් වගේ කොස්ට එකක් යනවා දැනට ම පලවිනි සවිස්ස අද තහ කරන්න ඇතර මේ සාමනමයි කලින් තිබ්බනි හොන්ඩ පෙසල් රතියක් ඒක තිස්දා 40 අතර ප්‍රමාණත්තම යන්න පෙට කොහමද රකමට ති 92 මැදම ඕක මේ යුස මැනුවල්ලගේ බැලවා එක කියලා තියෙන්නේ මේ වාහන ඩිසයින් කල තින 95 පෙට්‍රල් ගහන්න කියලා හැබැයි අපිට 95 වාගන්න නැත්තම් ඔක්ටේන් 91 වලින් උඩ එකක් ඒකොල්ල ගහන්න කියල දින හැබැයි ලෝන්ටම් ගහන්න කියල තින 95 අරක ටෙම්පරි පාච්චිකට ප්‍රශ්නයන්න 91 වලින් උඩ ඔක්ටේන්න ඇත්තම කතාව මනිෆක්චර කමඩේෂන එක අනුපා මනිෆක්චර රකමඩේෂන් එක අනුපහ